මේ මොනවද මේ ගෙනල්ලා තියෙන්නේ? මං කිව්වේ අරකට බොඩි කිට් එකක් දාලා මේ එක්සෝස්ට් එකක් පොඩ්ඩක් මේ ඩුවල් එක්සෝස්ට් කරලා පොඩ්ඩක් හයියෙන් යන්න හදන්න කියලා නේ. මම දන්නේ මලිදුරි මට දාන්න කිව්වේ මම දැම්මේද මොනවද මල්ද මේ යාදී? මට ඉතින් ගේන්න කොහොම කියනවා? දැන් ගෙනාව මට පොඩ්ඩක් කියන්නකෝ මෙතන මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ කෝල්ඩ් ඉන්ටේක් එක. මේ තියෙන්නේ කැට්ලස් ඩවුන් පයිප් එක. යනවා වදිනවා. මේ තියෙන්නේ ඇලුමිනියම් හයි පර්ෆෝමන්ස් ඉන්ටර්කූලර් හෝස් ටික. එතකොට මේ තියෙන්නේ චාර්ජර් පයිප් එක. මේ තියෙන්නේ කනෙක්ටර්ස් ටික. මේ තියෙන්නේ ජෙනින් ඔයිල් පම්ප් එක. මේ තියෙන්නේ සම්පූර්ණ එන්ජින් එකටම යන ගෑස් කට් එකයි සම්පූර්ණ ඔයිල් සීල් කිට් එකයි. එතකොට දැන් මේක ඔබට මේ ACL රේසින් මේ බෑරින් සෙට් එකක් ගියාද? ඉතින් normal දාන්න තිබ්බනේ ස්ටෑන්ඩඩ් එක. ඔය බාගෙන දෙක ඉන්ටර් වෙන්නත් එපයිකෝ දැන් මේ සිලින්ඩර් හෙට් එක කොහොමද දාලා තියෙන්නේ ඔය? ඉතින් මේ තියෙන්නේ මේ හයි පර්ෆෝමන්ස් රේසින් සිලින්ඩර් එක ඉතින් මේ 5150 ඔටෝ ස්පෝර්ට් මේ USA වල high end racing වලට යූස් කරන සිලින්ඩර් හෙට් එකක් නේ කියලා තියෙනවා. යනවා වදිනවා යනවා ඔහොම ගෙන්න ඕනේ. යනවා තමයි කියන්නේ මොනවද? මේ තියෙන්නේ fully forged piston set එකයි connecting rod set එක. ඒතර වෙන ලොකු ඉන්ටර්කූල් එකක් ගෙනල්ලා මේකට හයි කරේ ඒ මොකටද? යන්නම තමයි දෙන්නේ යන්නම නැති. එතන මේ ටයිමින් චේන් කිට්ස් ගෙනල්ලා තියෙන මේ ඔයිල් පම්ප් එකට එන්ජින් එකට ඒ මොකටද? ඉතින් මට කියන්නේ අර ඔක්කොම ටික දාලා ඉතරම දාන්නේ ඒක අංශනවා දැන් මේ ටිකට කීයක් කියලාද? ඔය ටිකට මම හිතන්නේ වැඩි ගාණක් කියලා 60ක් ෆ්‍රී. කෝල් මාරි මොනවද? බොන්න වීඩියෝ එක පොඩ්ඩක්.